අද දින න්‍යායපත්‍රයේ විශාංක 1 පාර්ලිමේන්තුව විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම අධිකරණ අමාත්‍ය ඉදිරිපත් කිරීම ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානාකාර ඇමතුමා. ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ නැමැති පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුව මම ඉදිරිපත් කරමි. To start the debate, Honorable Harshana Nanakara, you have 14 minutes. I thank you, Honorable Speaker. ගරු කතානායකතුමනි, අද මේ පනත ගෙනෙන්නට හේතුපාදක වුණ ඉතිහාසය කවරක්ද? රටකට නීතියක් අවශ්‍ය වන්නේ ඇයි? ගරු කතානායකතුමනි, ඕනෑම රටක නීති හැදෙන්නේ ඔවුන් සමාජයක් වශයෙන් සාමූහික ජීවත් වෙනකොට ඒ සාමූහික වටිනාකම් සදාචාර පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිණිස ජනතාව විසින් තම ජන සමූහය විසින් ඒ කාලයට ගැලපෙන ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන ඔවුන්ගේ චර්යාවන්ට ගැලපෙන සදාචාර සම්පන්න අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා රටක නීතිය පැනවීමක් සිදු කරනු ලබනවා. මේ හේතුවෙන්ද තමයි එංගලන්තයේ තියෙන සමහර නීති අපි මෙහි පාවිච්චි කරන්නේ නැහැ. අපේ සමහර නීති තව රටක පාවිච්චි කරන්නේ නැහැ. මොකද නීතිය ඇත්තෙන්ම කියනවා නම් a work in progress. People decide according to their morality. සෑම නීතියක් පිටුපසම යම් සදාචාර සම්පන්න අරමුණක් තියෙනවා, පොදු සදාචාරයක් තියෙනවා, ජනතාව ඒක අවශ්‍යයි කියලා කියන. ඒ වගේම දශක ගණනාවක් මේ රටේ නීති සම්පාදනය වීමේදී විශාල ජනමතයක් ගොඩනැගෙන්නට වුණා. විශ්‍රාම වැටුප වසර 5ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරලා non contributing කියන්නේ දායක නොවන විශ්‍රාම වැටුපකින් ඔවුන් මේ විශ්‍රාම වැටුප ගන්නක වැරදි කියලා විශාල ජනමතයක් නිර්මාණය වීම සිද්ධ වුණා. එසේ වෙන්නේ ඇයි? මා හිතන්නේ මේක ආරම්භ වෙච්ච අවදී එහෙම විරෝධතාවයක් තිබෙන්නේ නැතුව ඇති. මොකද එවකට හිටපු മന്ത്രിවරුන්ගේ සදාචාර සම්පන්නකම් මට මෙතන කියන්න බැරි වුණත් වර්තමාන පාර්ලිමේන්තුව පහුගිය අවුරුදු 20 ගණන් අපේ රටේ ජනතාවට මතකයක් තිබෙනවා. ඔවුන් දැක්කේ මොකද්ද? ඔවුන් දැක්කේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරන නීති හැදීම මේ පාර්ලිමේන්තුවේ පැවර රාජකාරියක් තිබෙන ස්වාමීනි. ඒක තමයි රටේ ව්‍යවස්ථාදායකය කියලා අපි නීති හදන තැන. කා වෙනුවෙන්ද අපි නීති හදන්න ඕන? හදන්න ඕන ජනතාවට අවශ්‍ය නීති. ඔවුන්ට සේවය වන නීති. නමුත් මේ රටේ ජනතාව දැක්කේ මොකද්ද? පාර්ලිමේන්තුව පත් වෙනවා, සියලු වරප්‍රසාද ගන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට සාජ්‍යයක් වගේ මේ රට මහජන බදු මුදල් විනාශ කරමින් ගෙනියන පාලකයන් තමයි පාර්ලිමේන්තුවක් තමයි ඔවුන් දැක්කේ. පක්ෂ ભેදයකින් තොරව ඒක දැකලා තියෙනවා. ඒ වසර ගැනීමත් දැනීම හරහාම ඔවුන් කියන්නට පටන් ගත්තා. මේ මිනිස්සු හොරකනුත් කරනවා, වංචාත් කරනවා. පාර්ලිමේන්තුවේ මෙලෝ රහක් ඇත්තෙත් නැහැ. මොකටද මේ අයට විශ්‍රාම වැටුපක් අවුරුදු 5කට? අන්න එවන් තත්වයක් යටතේ තමයි ගරු කතානායකතුමනි අපේ රජය ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කිව්වේ වසර 5ක් සේවය කොට විශ්‍රාම වැටුපට හිමිකම් කියන එක අපි පනතක් මගින් අහෝසි කරනවා කියලා කිව්වා. අන්න ජනතාවට කන් දෙන, ජනතාව වෙනුවෙන් නීති හදන, ජනතාවගේ සුභසිද්ධිය සඳහා පෙනිසින අපි වගේ ආණ්ඩුවකින් එහෙම පියවරක් ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ඒ දීපු ඡන්ද පොරොන්දු මේක පමණක් නෙමෙයි. අපි වසර ගන්න මේ වසරයි මාස කීපයට අපි ජනාධිපතිගේ වරප්‍රසාද අඩු කිරීම, ඒ වගේ ජනාධිපති පොරොන්දු ඉෂ්ට කරනු ලැබුවා. ඒතර මෙතනදී සිද්ධ වෙන්නේ මේ රටේ මිනිස්සු කියනවා මේක මොවුන්ට ලැබිය යුතු නැහැ. කවදා හරි දවසක තව අවුරුදු 25කට ඒකට පස්සේ මේක සමාජ සේවයක් බවට පරිවර්තනය වෙලා පාර්ලිමේන්තුව මිනිස්සු කවුරුත් ප්‍රිය කරන තැනකටපත් වෙලා හැමෝම ආදරය කරන තැනකටපත් වෙලා තවරුදු 25කට තිකට පස්සේ එහෙම එකක් ආවොත් ඔන්න නැවත ඒ පාර්ලිමේන්තුවේ හැකියාවක් ලැබෙවි ජනතාවගේ මතයක් විමසන්න අපි විශ්‍රාම වැටුපක් ගත්තට කමක් නැද්ද කියලා. නමුත් දැන් ජනතාව කියන්නේ ගන්න එපා. මොකද ඕගොල්ලන්ට මේක යුතු නෑ කියලා කියනවා. අන්න ඒ හඬට කන් දෙන එක තමයි ආණ්ඩුවක් වශයෙන් සහ පාර්ලිමේන්තුවක් වශයෙන් අපේ වගකීම වෙන්නේ. දැන් මේ හිතන අහන්න දෙයක්ද? සාමාන්‍යයෙන් මේ පාර්ලිමේන්තුවේ උදේ විනාඩි 15 20 හිටපුවම මොනවද මෙතන කතා වෙන්නේ? මොනවද මෙතන කියන්නේ? මොකද්ද මේ හැසිරීම? මේ හැසිරීම නිසා මේ පාර්ලිමේන්තුවේ කාන්තාවකට තරම් කාන්තාවන්ට කොච්චර හිරිහැර වෙන කතා කියනවද සමහර മന്ത്രിවරු? කොච්චර සදාචාර විරෝධී ලෙස හැසිරෙනවද? අඩුම ගානේ
එදාට එන විෂයට අනුකූලව කී දෙනාද මෙතන කතා කරන්නේ. තමන්ට වොයිස් කට් එකක් දී ගන්න අවශ්‍ය කෑල්ල විතරක් මෙතන අසත්‍ය පතුරනවා. පාර්ලිමේන්තුවෙන් එළිය කිව්වොත් හිර යන්න වෙන ඒවා මෙතන අසත්‍ය ටික කියනවා. මේ වගේ පාර්ලිමේන්තුවකට මිනිස්සු විශ්‍රාම වැටුප් ගන්න එපා කියන එක සාධාරණයි ගරු කතානායකතුමනි. නමුත් මේ කවදාද අපි වෙනස් කරන්න ඕන. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා තමයි අපි කැප වෙන්නේ කියලා අපි කියන්නට ඕන. ඒ වගේම ගරු කතානායකතුමනි මෙම තත්ත්වය ඇති කිරීමේදී මේක වෙනස් කරගන්න නම් අපි බලමු අපි රජයක් වශයෙන් මොනවද කරලා තියෙන්නේ. පැහැදිලිවම අපිට විපක්ෂයෙන් ඇහෙන්නේ මොනවද? සටන් දෙකේ සතියේ සටන් පාට. මේ ආණ්ඩුව කරන එක හොඳ වැඩක් ගැන කතා කරන්නේ නැහැ. මේ ආර්ථිකය ස්වාභිමත් වෙලා තියෙනවා කියලා IMF එකේ අධ්‍යක්ෂකතුමිය ඇවිල්ලා කියනවා රට ඉතා සුබදායි හොඳ මාර්ගයක වැටලා ඉන්නවා කියලා. ඒකට විපක්ෂයට ඒක ඇහෙන්නේ නැහැ. ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. ඒ වගේම අපි අරන් බැලුවත් දැන් ජනාධිපති අරන් බැලුවත් ඕන කෙනෙක්ට පේනවා ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙලා ඒක අපි ප්‍රාදේශීය මට්ටමට ගෙනලා සත්‍ය වශයෙන්ම දේශපාලකයන් කීප දෙනෙක් මංකොල්ල කාපු ජනාධිපති අරමුදල අද සැබෑ වශයෙන්ම ජනතාවට කිට්ටු වෙලා තිබෙනවා. මම මේ කීපයක් කියන්නේ. රජයේ පඩි වැඩි කිරීම. දිත්වා සුලිකුඩාටුව වෙලාවේ රජයේ මැදිහත් වීම කොච්චර ප්‍රශංසනීයද කියන එක අන්තර්ජාතික සංවිධාන පමණක් නෙමෙයි හැමෝම කීවා. රුපියල් 25000වල් ලක්ෂ 50වල් 50000වල් දෙන්න විතරක් නෙමෙයි ඒ කැඩිච්ච කේවල් හදන්න පටන් ගත්තා. මිනිස්සු මොකද්ද කිව්වේ? මෙහෙම ආණ්ඩුවක් නම් අපි කලින් දැකලා තිබුණේ නැහැ. ඒව වෙච්ච වේගය ජනාධිපතිතුමාගේ නායකත්වය මේ සියල්ල මෙතන තිබුණා. වතුකම් මලේගම් ප්‍රජාවට පඩි වැඩි කරනවායි කියලා කඩේ ඇරලා ඒ මිනිසුන්ට අවශ්‍ය දේ කළා දුන්නේ තව ජනාධිපතිතුමා අවසානයේදී. අද උතුරට ගියාම දකින්න ආදරය බලන්න. වතුකරයට ගියාම දකින්න ආදරය බලන්න. ඒ මිනිස්සු කියන්නේ නැහැ සිංහල ජනාධිපති කියලා. ඒ මිනිස්සු කියන්නේ අපේ ජනාධිපති. වර්ගවාදය, ජාතිවාදය නිසා විනාශ වෙච්ච සිත් සතන් සුවපත් කරමින් යන ගමනක් අපි ආරම්භ කළා තිබෙනවා. රටේ විශාල අතිරික්තයක් ප්‍රයිමරි බැලන්ස් එකේ තිබීම, ආදායම් බදු එකතු කිරීම, කස්ටම්ස් එකතු කිරීම, රේගු එකතු කිරීම 100% එහා ගිය ආර්ථික ස්ථාවරත්වයක් මේ රට අරන් තිබෙනවා. මේ කිසි දෙයක් පේන විපක්ෂයක් නෙමෙයි අපිට ඉන්නේ. අපිට ඉන්නේ සතියේ සටන් පාට. කොහරු ගෝසරයක් දැක්කොත් එතනට ගිහිල්ලා බහිනවා. මාදල් දීවරය දැක්කොත් එතනට බහිනවා. දැන් මේ දවස්වල තව තරක ඉන්නවා. කමක් නැහැ. අපි විපක්ෂය කියන එක අපි ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ කොහොමද ඔබේ කොරහැ කිඹුල්ලු දකින කට්ටිය. ඒ වගේම ජනතාව නොමග යවන්න සම්පූර්ණ අසත්‍ය කියන කට්ටිය. නාලිකා සමග. නමුත් අපිට කාගෙන්වත් තහවුරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. මා කියන්නම් මෙහෙම. අපි මේ කටයුතු මේ පාර්ලිමේන්තු පනතෙන් කරන එක දෙයයි. විශ්‍රාම වැටුප අද මේක සම්මත වූ දිනේ සිට කලින් ගත්ත කට්ටියට ගන්නත් බෑ විශ්‍රාම වැටුප. අදින් පස්සේ ඉදිරි පාර්ලිමේන්තුව කියන්නේ අපිටවත් මේ කතා කරන මටවත් ගන්න බෑ. ඒක නවත්තලා තියෙන්නේ බදු මුදල් ඉවර කරලා තියෙන්නේ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ සමහරු එහෙම කතාවක් මවනවා. ඒ කියන්නේ කලින් කවුරු හරි විශ්‍රාම වැටුප අරන් තියෙනවා නම් මේ පට දෙන්න කලින් අපි කියන්නේ විශ්‍රාම වැටුප ආපහු රජයට දෙන්නේ කියලා අපි කියන්නේ නැහැ. හොඳේ ගත් එක තියාගන්න පුළුවන්. අදින් පස්සේ බෑ කියලා විතරයි කියන්නේ. 2025 විතරක් ගරු කතානායකතුමනි 2025 ජනවාරි මාසයේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් 3 කෝටි 44 ලක්ෂ 6186යි 91ක්. සමහරුන්ට කියන්න පුළුවන් මේක සාපේක්ෂව බලනකොට පොඩි ප්‍රමාණයක්. මම තර්ක කරන්න යන්නේ නැහැ. තවහරු කියන්න බලන ලොකු ප්‍රමාණයක්. මම තර්ක කරන්න යන්නේ නැහැ. මම කියන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් මේක මේ රට වැටලා තියෙන අගාධය. මේ රට නැවත සුවපත් කරලා ගොඩ එනකල් මෙහෙම විශ්‍රාම වැටුපක් ගන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැති නිසායි ගරු කතානායකතුමනි අපි මේ පනත ගෙනල්ලා මේක අහෝසි කරලා දාන්නේ. හැබැයි විපක්ෂයේ කොච්චර මරලා තෝනේ තිබ්බත් මොනවද ස්වාධීන පර්යේෂණ ආයතන කියන්නේ? ඒ ස්වාධීන පර්යේෂණ ආයතන වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. මොහොතක් දෙන්න ගරු කතානායකතුමනි. වෙරිටේ රිසර්ච් ස්වාධීන ආයතනයක්. ඔවුන්ගේ ගැලප් රිසර්ච් කියලා එකක් ඔවුන් කරනවා. ඔවුන් ස්වාධීනව මොකද්ද කියන්නේ? ඔවුන් අහනවා ආණ්ඩුවට තියෙන ජන අනුමැතිය 2024 ජූලි මාසේ 124යි. ඒ කියන්නේ අපි ආණ්ඩුවට බලයට එන්න කලින්. පෙබරවාරි 2025 162යි. 2026 165යි ජනතාවට මේ ආණ්ඩුවට ඇති අනුමැතිය. අඩු වෙලා නැහැ. වැඩි වෙලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද? හෙට ඡන්දයක් තිබ්බත් අපි ගන්නවා 65ක් ගරු කතානායකතුමනි. ඒක වෙනම දෙයක්. ඒ වගේම ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයේදී
විශිෂ්ටයි සෝ හොඳයි කියන කට්ටිය ජූලි මාස 2024 28යි පෙබරවාරි 2025 35යි වර්තමානයේ 2026 පෙබරවාරි 57යි 57යි ආර්ථික ඉදිරි දැක්ම ගැන සුබවාදීද කියලා අහන ප්‍රශ්නේදී මොකද්ද කියන්නේ 55 සිට 30 සිට 64 දක්වා මේ ආණ්ඩුවට අනුමැතිය ලැබෙනවා ආර්ථික ඉදිරි දැක්ම ගැන රට ගැන තෘප්තිය අහනවා රට ගැන තෘප්තිය අහනකොට මොකද කියන්නේ 2024 17යි 2025 පෙබරවාරි 46යි වර්තමානයේ 59යි මේකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද ගරු කතානායකතුමනි කොච්චර බොරු බේගල් ලැද්දත් කොච්චර Facebook වල විකෘති අවලාද කිව්වත් අවංකවම ජනතාව අපි මේ රටට කරන සේවය දන්න නිසා තමයි අවුරුද්දයි මාස 4ක් යන තැන අපේ රේටින්ග්ස් වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකෙන් අපි උද්දච්ච වෙනවද? නෑ. අපි තව තවත් නිහතමානී වෙනවා. තව තවත් මිනිසුන්ට වැඩ කරනවා. මීට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. අපි කවදාවත් ජනතාවට උද්දච්ච නෑ. අපි වුන් වෙනින් පෙනී ඉන්නවා. හැබැයි සමහර විපක්ෂයේ ගොබ්බ සීන් වලට නම් අපි පොඩ්ඩක් උද්දච්ච වෙන්න ඉඩ තියෙනවා. ගරු කතානායකතුමනි මෙහි ධනාත්මක ඇගීම වැඩිම බව ඒ වෙරිටි රිසර්ච් ආයතනය කියන්නේ මත්ද්‍රව්‍ය වලට කියන්නේ දූෂණය විරෝධීව අපි කටයුතු කරන බව පිළිගන්නවා. නමුත් වඩාම ඇගීම තියෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පාතාලය මර්ධනය කිරීම සඳහා අපි දරන කැපවීම තමයි වැඩියෙන්ම ධනාත්මක ඇගීමට ලක් වෙලා තිබෙන්නේ. දැන් මේ තියෙන්නේ ආණ්ඩුව ගැන කියපුවා. මම කැමති දැන් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක විපක්ෂයකටත් ඉතා වැදගත් කාර්යභාරයක් තියෙනවානේ සාධනීය ලෙස විවේචනය කරමින් රටේ සංවර්ධනයට මැදිහත් වෙන්න. ඉතින් වෙරිටි රිසර්ච් ආයතනයට පුළුවන් නම් විපක්ෂයේ කාර්යභාරය හරියට කරනවද කියලාත් රිසර්ච් එකක් කරලා බලන්න. එහෙනම් අපිට ඇත්ත වශයෙන්ම දැනගන්න පුළුවන් විපක්ෂේ කොච්චර හොම්බෙන් ගිහිල්ලාද ඉන්නේ කියන එක. නමුත් ඒක අපිට දැන් කියා ගන්න විදියක් නැහැ. මම ඉල්ලා හිටනවා වෙරිටි රිසර්ච් පුළුවන් නම් විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ නිවැරදි ලෙස කරනවද කියන එකත් පොඩ්ඩක් හොයලා බලන්න කියලා අඩුම ගානේ හැසිරීමවත්. කෙසේදත් ගරු කතානායකතුමනි මෙවන් තත්ත්වයක් යටතේ මා මෙහෙම මොහොත කියන්නට ඕන මත්ද්‍රව්‍ය නිවාරණයේදී රටේ නීති විධානය ස්ථාපිත කිරීමේදී අපේ රජය ඉතා දැඩි ලෙස මැදිහත් වෙමින් කරන්න පුළුවන් හැම දෙයක්ම ඒ සම්බන්ධයෙන් කරනවා. මේ මොහොතේ මා කිව යුතුයි මේ රජය ඕනෑම මිනිසෙක්ට වඩා අපරාධයක් මිනීමැරීමක් තරේ හෙලා දකින්න. ඒ වගේම තමයි මෑතකදී සිදුවෙච්ච ඝාතන හරහා මියගිය නීතිඥවරයාත් ඔහුගේ භාර්යාවටත් මම ඇත්ත වශයෙන්ම ඔහුගේ පවුල වෙදුවට මා ශෝකය පළ කරනවා. ඔවුන් එසේ මිය යාතු පුද්ගලයෝ නෙමෙයි. ඒ සාහසික ක්‍රියාවක්. ඒක නීතිඥවරයෙක් වුණත් Honorable member, you have another 2 minutes. Thank you, your honorable speaker. කවුරු වුණත් සාමාන්‍ය පුරවැසියෙක් කවුරු වුණත් ජීවිතයක් කියන අපිට ජීවිතයක් ඒ වටිනාකම අපි දෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ආනන්ද විජේපාල ඇමතුමාට. ඔහු පොලිස් කණ්ඩායම් 12ක් මෙහෙයවමින් මේ වනට 4 දිනක් අත්අඩංගුවට අරගෙන තියෙන බව පේනවා. ආධාර අනුබල දීපු කට්ටිය, ආයුධ දීපු කට්ටිය, වාහන දීපු කට්ටිය. මේ සිද්ධිය වෙලා දවස් දෙකක්. මැජික් පෙන්වන්න බෑ ගරු කතානායකතුමනි. නමුත් අපේ පොලිසිය මොකද මේකෙනුත් දේශපාලනය කරන සමහර බංකොලොත් කට්ටියලා ඇත්තිලා ඉන්නවා. ඒකෙනුත් එක්කෙනෙක් කියනවා මේ ආණ්ඩුව තමයි පිටුපස්සේ දාලා පාතාලේ වැඩ කරන්නේ. අර පොඩි හනුවනේ කිව්වේ. හරි. එතකොට එහෙම මිනිසුන්ගේ ජීවිත උඩින් ලේවලෙන් දුකෙන් කාලකන්ණි දේශපාලනය කරන විපක්ෂයට මම ඉල්ලා හිටනවා වෙරිටි රිසර්ච් ආයතනයට කීයක් හරි ගෙවලා හරි කමන්නේ සංනිවේදනය කරගන්න ඔබලාගේ කාර්ය ගැන මිනිස්සු මොකද්ද හිතන්නේ කියලා අපි ඒක දාට බලමු. අපි මහන්සිලා ඉදිරියට දිගට වැඩ කරනවා. ඉතින් ගරු කතානායකතුමනි මම අවසාන වශයෙන් කියන්න උත්සාහ කරන්නේ අපි මේ පනත ගෙනත් තිබෙනවා. මේ පනතට ඊටම වැදගත් පනතක්. රටේ ජනතාවට අපි දී පොරොන්දුවක් අපි ඉෂ්ට කරන්නේ පාර්ලිමේන්තුව කියන්නේ අපිට සාජ්‍ය දාන්න තියෙන තරක් නෙමෙයි ගරු කතානායකතුමනි. මේක ජනතාවට වග කියන්න ඕන තැනක්. ඔවුන්ගේ හඬට පාර්ලිමේන්තුව තුල ඉඩ දිය යුතුයි. ඒ නිසා මා ඉල්ලා හිටනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අද මේ විශ්වාසවැටු පහෝසි කිරීම කියන ජනමතයට ඉඩ දෙන්න ඔබලත් මේ පනතට සහයෝගය දෙන්න කියලා මා ගෞරවයෙන් ඉල්ලා හිටනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.